හලෝ ගයිස්, ඉතින් සුබ දවසක් කියලා පිළිගන්නවා ඔයාලා අපේ ක්විස් සෙන්ටර් වලින් එන තවත් අලුත් වීඩියෝ එකකට. ඉතින් අද වීඩියෝ එකෙන් අරන් ආවේ කොහොමද හෙරෝකෝ account එක හරියට හදාගන්නේ කියලා. ඉතින් ගොඩක් කට්ටිය ඉතලා තිබ්බා හෙරෝකෝ account එක කොහොමද හරියට හදාගන්නේ කියලා වීඩියෝ එකක් අරන් එන්න කියලා. ඔන්න එහෙනම් අද වීඩියෝ එකෙන් අරන් ආවා කොහොමද හෙරෝකෝ account එකක් හරියට හදාගන්නේ කියලා. ඉතින් අපේ channel එක අලුත් කෙනෙක් නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ වලට නැවත බලන්න පුළුවන් අපේ channel එකේ. එහෙනම් අපි යමු වීඩියෝ එකට කොහොමද හෙරෝකෝ account එක හරියට හදාගන්නේ කියලා බලන්න. ඔයාලා මුලින්ම කරන්න ඕන ඔයාලා යන්න ඕන මෙතන හෙරෝකුලගේ sign up page එකට. ඉතින් හෙරෝකුලගේ sign up page එකේ link එක මම දාලා තියන්නම් description එකේ. ඔයාලා ඒකෙන් යන්න. ගියාට පස්සේ තියෙනවා මෙතන හෙරෝකු sign up page එකේ මෙතන form එක තියෙනවා. මේ form එක ඔයාලා fill කරගන්න ඕනි. fill කරගන්න මුලින්ම ගන්න ඕනේ මෙතන first name කියලා එකක් තියෙනවා. ඒකට ඔයාගේ first name එක දෙන්න. ඊට පස්සේ මෙතන last name කියලා එකක් තියෙනවා. මෙතන ඔයාගේ last name එක දෙන්න. ඊට පස්සේ ගන්න ඕනේ මෙතන email address කියලා එකක් තියෙනවා. මෙතනින් ඔයාලගේ email address එක දෙන්න. email address එක දීලා මෙතන තියෙනවා company name කියලා. ඉතින් ඔයාලට company name එකක් නැත්තම් ඔයාලට තියෙන්නේ මෙතන email එකම ආයෙ type කරගන්න මෙතන. ඊට පස්සේ තියෙනවා මෙතන country region කියලා. ඉතින් ඔයාලා මෙතනින් කරන්න ඕන ඔයාලගේ ශ්‍රී ලංකා කියලා country එක තෝරගන්න. මෙතනින් පල්ලට ගිහිල්ලා country එක තෝරගෙන මෙතන තියෙන tick එකක් දාන්න. මේ tick එක දාලා මෙතන create your account කියන එක දෙන්න. create your account කියන එක දුන්නට පස්සේ මෙතන almost there කියලා මේ වගේ interface එකක් ඔයාලා බලා ගන්න පුළුවන්. ඉතින් මෙතනින් ගන්න තියෙන්නේ ඔයාලගේ email එකට ඇවිල්ලා ඉතින් email එක මෙතන හෙරෝකුලගෙන් ඔයාලා ගන්න ඕන ඒක confirm කරන එක. ඉතින් ඒක confirm කරන්න ඕන ඔයාලා ඔයාලගේ email එකට යන්න. email එකට ගිහිල්ලා මෙතන හෙරෝකුලගෙන් මෙතන link එකක් ඇවිල්ලා ඉතින් ඒ link එක click කරාට පස්සේ මෙතන confirm වෙනවා ඔයාලගේ account එක. ඔයාලා ගන්න ඕන email එකට යන්න ඔයාලගේ ඊමේල් එකට ගියාට පස්සේ මෙතනින් හෙරෝකුලගෙන් ඇවිල්ලා තියෙනවා මෙතන thanks for signing කියලා මෙතනින් ඊමේල් එක ඇවිල්ලා තියෙනවා. ඊමේල් එක යටින් තියෙනවා මේ වගේ link එකක්. ඔයාලා මේ link එක ක්ලික් කරන්න ඕනි. link එක ක්ලික් කරලා පස්සේ මෙතනින් තියෙනවා complete your account කියලා එකක්. ඉතින් ඔයාලගේ account එක මෙතනින් complete කරන්න තමයි ඔයාලට තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා මෙතනින් all fields are required කියලා එකක්. ඉතින් මේ fields ඔක්කොම ඔයාලා පුරවන්න ඕන හරියටම. ඉතින් අපි බලමු මේ ටික කොහොමද පුරවන්නේ කියලා. මෙතන තියෙනවා primary development language කියලා. ඉතින් මෙතන තියෙනවා language ගොඩක්. ඉතින් ඔයාලට මෙතන එකක් තෝරගන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් තෝරගන්න පුළුවන්. නැත්නම් මෙතන තියෙනවා I'm not a developer කියලා එකක්. ඉතින් ඔයාලා developer කෙනෙක් නෙමෙයි නම් ඔයාලට පුළුවන් මෙතන I'm not a developer කියලා එක දෙන්න. නැත්නම් මේ language නෙමෙයි නම් ඔයාලා use කරන්නේ ඔයාලට පුළුවන් මෙතන I use another language කියලා එකක් තියෙනවා. ඔයාලා අන්න ඒක තෝරගන්න පුළුවන්. මම මෙතන I'm not a developer කියන එක දෙන්න. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලගේ role එක තෝරගන්න. ඉතින් මෙතනින් පුළුවන් ඔයාලගේ role එක තෝරගන්න. ඉතින් hobbyist, professional developer, student. ඔයාලා student කෙනෙක් නම් මෙතන student කියන එක තෝරගන්න පුළුවන්. නැත්නම් මෙතන other කියලා option එකකුත් තියෙනවා. ඔයාලට ඕන නම් ඒක තෝරගන්නත් පුළුවන්. මම මෙතන other option එක තෝරගන්න. ඊට පස්සේ තියෙනවා මෙතන job title එක ඔයාලට දෙන්න. ඉතින් මෙතන ඔයාලගේ job එකක් නැත්නම් ඔයාලට පුළුවන් මෙතන student කියලාම type කරගන්න. ඊට පස්සේ තියෙනවා මෙතන number of employees කියන එක දෙන්න. ඉතින් මෙතන දෙන්න 20 employees කියලා. ඉතින් ඔයාලගේ company එකක් තියෙනවා නම් ඔයාලට පුළුවන් මෙතන ඔයාලගේ employee ගන්න select කරගන්න හරියටම. මම මෙතන company එකක් නැති හින්දා මම මෙතන 20 employees කියන එක දෙන්න. ඊට පස්සේ තියෙන මෙතන password එක ඔයාලට type කරගන්න. ඉතින් password එක type කරනකොට මෙන්න මෙතන requirements ටිකක් තියෙනවා. ඉතින් password at least 15 characters කියලා තියෙනවා. ඔයාලගේ password එක හරියටම කැරක්ටර්ස් 15කට විතර සීමා වෙනවා. කැරක්ටර් 15ක් නැත්තම් කැරක්ටර් 15කට වැඩි වෙන්න ඕනි. නැත්තම් කැරක්ටර් 15ක් හරියටම තියෙන්න ඕනි. ඉතින් ඊට වඩා අඩු වෙන්න බෑ. ඊට පස්සේ තියෙනවා මෙතන පළවෙනි තියෙනවා මෙතන upper case letter එකක් තියෙන්න ඕනි. lower case letter එකක් තියෙන්න ඕනි. number එකක් තියෙන්න ඕනි. symbol එකක් තියෙන්න ඕනි අනිවාර්යෙන් ඔයාලගේ password එකේ. ඊට පස්සේ තියෙනවා password match කියලා එකක්. ඉතින් මෙතන password එකයි මෙතන confirm password එකයි දෙකම සමාන වෙන්න ඕනි කියන එක තමයි මෙතනින් කියන්නේ. ඉතින් මේ requirement ටිකට හරියන්න ඔයාලගේ password එක මෙතනින් generate කරගන්න ඔයාලා හරියටම. මම මෙතනින් මගේ password එක type කරගන්නම් මෙන්න මේ විදිහට. ඔයාලා පේනවා මෙතන password type කරනකොට මෙතනින් හරි වැටෙනවා ඔයාලගේ වැරදි වෙලා තියෙන option වලට. ඉතින්
මේ විදිහට ඔයාලා හරියට ඔයාලගේ පාස්වර්ඩ් එක ජෙනරේට් කරගන්න. ඔයාලට වෙන්න ඔයාලගේ පාස්වර්ඩ් එක හරියට ටයිප් කරාට පස්සේ මෙතෙන් හරියටම ටික් තුන වැටෙනවා කොළ පාටින්. ඉතින් කරන්න තියෙන්නේ අපර් කේස් ලෙටර් එකක් දානවා. ඉතින් අපර් කේස් ලෙටර් එකක් කියන්නේ කැපිටල් ලකුරක්. ඉතින් නම්බර් එකක් දාන්න ඕනේ. මෙතනින් අනිවාර්යෙන් දෙකක් දාන්න ඕනේ. අපර් කේස් ලෙටර් එකක් දානවා නම් එහෙම දාන්න ඕනේ. නම්බර එකක් දානවා නම් ඒ දෙක දැම්මට පස්සේ ඔයාලගේ පාස්වර්ඩ් එක මෙතන ටික් එක හරියට වැටෙනවා. එහෙම නැත්නම් ඔයාලා සිම්බල් එකක් දානවා නම් ඔය ඇට් එක, ඩොලර් එක, හැෂ්ටැග් එක ඒ වගේ ටික් ඒ වගේ මොකක් හරි සිම්බල් එකක් දානවා නම් එහෙම දාන්න ඕනේ. නැත්නම් නම්බර එකක් නැත්නම් ලෝවර් කේස් ලෙටර් එකක්. ඉතින් ලෝවර් කේස් ලෙටර් නම් වදිනවා අනිවාර්යෙන්. ලෝවර් කේස් ලෙටර් එකක් වදින නිසා ඔයාලට පුළුවන් මෙතන නම්බර එකක් හරි සිම්බල් එකක් හරි අපර් කේස් ලෙටර් එකක් හරි තෝරගන්න. ඒ විදිහට තෝරගෙන කැරක්ටර්ස් 15කට වගේ සීමා වෙන්න ඔයාලගේ පාස්වර්ඩ් එක මෙතනින් හරියට ටයිප් කරගන්න. ටයිප් කරාට පස්සේ මෙතන තියෙනවා set password and login කියලා බටන් එකක්. ඔයාලා අන්න ඒක ක්ලික් කරගන්න. ඉතින් මේ වගේ පොඩි එරර් එකක් එනවා. ඔයාලට පුළුවන් ආයෙ ඔයාලගේ විස්තර ටික මෙතනින් දෙන්න. විස්තර ටික දීලා මෙතනින් ආයෙ පාස්වර්ඩ් එක ඔයාලට දෙන්න. ඉතින් මේ එරර් එකේ පොඩි එරර් එකක් තියෙනවා. ඒක තමයි මේ මෙතන not a robot කියන එක වෙරිෆයි වෙන්නේ නැහැ කියලා තමයි මෙයාලා කියන්නේ. ඉතින් අපි ආයෙ පාරක් අපේ පාස්වර්ඩ් එක ටයිප් කරගමු මෙතනින්. අපි මේ නිල් පාට බටන් එක ක්ලික් කරගමු. මෙතන ලැන්ග්වේජ් එක දුන්නේ සමා වෙන්න. මේ ෆීල්ඩ් ඔක්කොම හරියට මේවා කරන්න ඕන නැත්නම් මේ වගේ එරර් එකක් එනවා. ඉතින් ඔයාලා මේ ෆීල්ඩ් ටික හරියටම කම්ප්ලීට් කරගත්තට පස්සේ මෙතන තියෙනවා welcome to Heroku කියලා එකක්. ඊට පස්සේ තියෙනවා මෙතන new account for මේ ඔයාලගේ email එක වැටලා is all set up කියලා එකක්. ඔයාලා තියෙනවා මෙතන click here to proceed කියන එක දෙන්න. ඔයාලා මෙන්න මේ click here to proceed කියන නිල් පාට බටන් එක උඩ click කරගන්න. ඊට පස්සේ තියෙනවා ඔයාලගේ හදාගත්ත account එකට ඔයාලා login වෙන්න. ඉතින් ඔයාලගේ email එක තෝරගෙන ඔයාලා අතනින් generate කරගත්ත password එක මෙතෙන්ට දෙන්න. password එක දීලා මෙතන login කියන එකක් තියෙනවා. මේ login කියන එක දෙන්න. ඊට පස්සේ වැටෙනවා මෙතන secure your account කියලා එකක්. ඉතින් මෙතනින් ගන්න තියෙන්නේ මෙතන 2 step verification එකක් වගේ එකක් තමයි දාන්න තියෙන්නේ. ඉතින් මම කියලා දෙන්නම් දැන් කොහොමද ඒක හරියටම දාගන්නේ කියලා. මෙතනින් ඔයාලා continue කියන බටන් එක ක්ලික් කරන්න. ක්ලික් කරලා පස්සේ තියෙනවා මෙතන register verification method කියලා එකක්. ඉතින් මෙතනින් ලේසිම ක්‍රමය තමයි මෙතන one time password generator කියලා එකක් තියෙනවා. ඉතින් ඔයාලා මේ ඔප්ෂන් එක තෝරගන්න නම් ඔයාලට ගොඩක් ලේසි මේක two step verification එක දාගන්න මේ Heroku එකෙන්. ඉතින් මෙතන one time password generator කියලා එකක් තියෙනවා. ඔයාලා අන්න ඒක ක්ලික් කරගන්න. ක්ලික් කරලා පස්සේ මෙතනින් තියෙනවා connect authenticator app කියලා එකක්. ඉතින් ඔයාලා දැන් කරන්න ඕනි ඔයාලගේ ෆෝන් එකෙන් ඉන්ස්ටෝල් කරගන්න Play Store එකට ගිහිල්ලා authenticator app එකක්. ඉතින් authenticator app එකත් ඉන්ස්ටෝල් කරගෙන මෙතනින් ඒ app එකෙන් QR code එක ස්කෑන් කරගන්න ඕනේ. QR code එක ස්කෑන් කරලා පස්සේ ඔයාලට verification code එක generate වෙනවා. ඔයාලා අන්නේ verification code එක මෙතනින් paste කරගන්න ඕනි අරන් ඇවිල්ලා. ඉතින් මම කියලා දෙන්නම් කොහොමද ඒක කරන්න කියලා. ඔයාලා කරන්න ඕනේ ඔයාලගේ ෆෝන් එකට යන්න. ෆෝන් එකට ගියාට පස්සේ ඔයාලා යන්න Play Store එකට. Play Store app එකට ගියාට පස්සේ ඔයාලා මෙතනින් search කරගන්න authenticator කියලා. authenticator කියලා search කරලා පස්සේ පළවෙනියටම තියෙන app එක ඔයාලා download කරගන්න ඕනේ. මෙන්න මේ වගේ authenticator app SafeAuth කියලා එකක් තියෙනවා. ඔයාලා මේ app එක download කරගෙන ඔයාලගේ ෆෝන් එකට install කරගන්න. install කරගෙන ඔයාලා මේ app එක open කරගන්න. මේ වගේ ඇඩ් ලෝඩ් වෙන්න පුළුවන්. ඔයාලා මේ ඇඩ් ස්කිප් කරගෙන යන්න ඕනේ ඇප් එකට. ඊට පස්සේ ඔයාලා කරන්න ඕනේ මෙන්න මෙතන තියෙනවා ප්ලස් අයිකන් එකක් නිල් පාටින්. ඔයාලා මේ ප්ලස් අයිකන් එක උඩ ක්ලික් කරගන්න. ප්ලස් අයිකන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට තියෙන්නේ ඔයාලගේ අර PC එකෙන් ගන්න QR code එකක් Heroku එකෙන්. ඔයාලා මෙන්න මේ QR code එක මේ ෆෝන් එකෙන් ස්කෑන් කරගන්න ඕනේ මේ ස්කෑනර් එකෙන්. මෙන්න මේ විදිහට ඔයාලගේ QR code එක ස්කෑන් කරගන්න.
ස්කෑන් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ එකක් වැඩෙනවා. මෙතනින් මේක අයින් කරගන්න. ඊට පස්සේ මෙතන තියෙනවා account name. ඊට පස්සේ තියෙනවා පල්ලෙන් 2FA code කියලා එකක්. මෙන්න මේ කෝඩ් එක ඔයාලා අර PC එකෙන් ගන්න verification code කියන තැන paste කරගන්න ඕනි. මෙන්න මෙතන verification code කියන තැන මෙන්න මෙතනින් paste කරගන්න ඔයාලගේ කෝඩ් එක. ඊට පස්සේ මෙතනින් connect කියන එක දෙන්න. ඊට පස්සේ ඔයාලා මෙතන කොළ පාටින් හරියක් වැටලා ඔයාලගේ කෝඩ් එක generate වෙලා තියෙනවා බලා ගන්න පුළුවන්. දැන් ඔයාලගේ account එක ඔයාලා හරියට හදලා ඉවරයි Heroku එකේ. ඉතින් ඔය විස්තර ටික තමයි ඔයාලට දීලා ඔයාලගේ account එක හදාගන්න තියෙන්නේ. ඉතින් මේ වගේ ඉන්ටර්ෆේස් එකක් ඔයාලට වැටෙනවා. ඔයාලට තියෙන්නේ මෙතනින් accept කියන එක දෙන්න. ඉතින් accept කියන එක දුන්නාට පස්සේ ඔයාලගේ account එක ඔයාලා හදාගෙන ඉවරයි Heroku එකේ. ඉතින් දැන් තියෙන්නේ ඔයාලට මේ Heroku එකත් එක්ක වැඩ කරගෙන යන්න. ඉතින් ඔයාලා WhatsApp bot කෙනෙක් වගේ හදනවා නම් ඔයාලට මෙතන add payment method කියන එකක් තියෙනවා. ඉතින් මෙතනින් ඔයාලා payment method එකක් අනිවාර්යෙන් add කරන්න ඕනි. ඔයාලගේ bot deploy කරනවා නම් මේ Heroku එකෙන්. එහෙම නැත්නම් ඔයාලා වෙන app එකක් හදනවා නම් ඒ විදිහට හදා ගන්න පුළුවන්. ඉතින් Heroku එක account එකක් හදන හැටි තමයි මට කියලා දෙන්න කියලා තිබ්බේ. ඉතින් ඔන්න Heroku එක account එක හරියට හැදුවා. ඉතින් මේ වගේ විස්තර ටිකක් දීලා තමයි ඔයාලගේ account එක හදාගන්න තියෙන්නේ Heroku එකෙන්. ඉතින් ගොඩක් අමාරු වෙන්නේ මේ ලේසි වැඩක්. මම මේ කියපු ස්ටෙප් ටික හරියට ෆලෝ කරා නම් ඔයාලට ඔයාලගේ account එක Heroku එක හදාගන්න පුළුවන් කිසිම අමාරුවක් වෙන්නේ නැතුව. ඉතින් ඔය විදිහට තමයි අද වීඩියෝ එක යන්නේ. ඉතින් account එක හදනකොට මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මගේ WhatsApp number එක තියෙනවා description එකේ. ඔයාලට ඒකට message එකක් දාලා අහන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ group එකේ link එක දාලා තියෙනවා description එකේ. ඔයාලට පුළුවන් අපේ group එකට join වෙලා ඔයාලගේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න අපේ group එකෙන්. ඉතින් ওই විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. ඉතින් අපේ YouTube channel එකට අලුත් කෙනෙක් නම් දැන්ම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ඉතින් මේ වගේ වීඩියෝ වල දිනපතා බලන්න පුළුවන් අපේ channel එකෙන්. එහෙනම් අදට අපි ගිහින් එන්නම්. අලුත් වීඩියෝ එකකින් අලුත් දවසකින් හම්බ වෙනකන්. එහෙනම් හැමෝටම සුබ දවසක්.